ශ්‍රී ලංකාවේ වෛද්‍යවරයෙකු බවට පත්වීම කියන්නේ සරල අධ්‍යාපනික මාර්ගයක් නෙමෙයි. ඒක වසර ගණනාවක් පුරා දිවෙන ඉහළ තරඟකාරීත්වයක්, අඛණ්ඩ ඉගෙනීමක්, ප්‍රායෝගික පුහුණුවක් සහ වෘත්තීය කැපවීමක් අවශ්‍ය වන දීර්ඝ ගමනක්. මේ ගමන සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයෙන් ආරම්භ වෙලා වෛද්‍ය පීඨ අධ්‍යාපනය, රෝහල් පුහුණුව, වෘත්තීය ලියාපදිංචිය, රජයේ සේවය සහ අවසානයේ විශේෂඥ වෛද්‍ය පුහුණුව දක්වා විහිදෙනවා. වෛද්‍යවරයෙකු වීමට තවත් මාර්ග කිහිපයක් තිබුණත් බොහෝ දෙනා අනුමත කරන සහ මූලිකම මාර්ගය වෙන්නේ රජයේ විශ්වවිද්‍යාල හරහා වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම. ඉතින් O level ඉඳන් කන්සල්ටන්ට් ඩොක්ටර් කෙනෙක් වෙනකම් ඇත්තටම මොනවද වෙන්නේ? අපි අද බලමු වෛද්‍යවරයෙකු වීමේ සම්පූර්ණ ගමන. වෛද්‍ය වෘත්තිය ගැන සම්පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම්ම බලන්න. මොකද අපි අද මේ හැමදේම මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වෛද්‍යවරයෙකු වීමට යන මේ ගමනේ පළවෙනි පියවර වෙන්නේ අපොස සාමාන්‍ය පෙළ අවධියේ ඉඳලම ශක්තිමත් අධ්‍යාපනික පදනමක් සකස් කර ගැනීම. මෙහිදී නිල වශයෙන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන ආකාරයට සාමාන්‍ය පෙළ සමත් වීම ප්‍රමාණවත් වුණත් ප්‍රායෝගිකව වෛද්‍ය ගමන ඉලක්ක කරන ශිෂ්‍යයෙක් සාමාන්‍යයෙන් ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි වගේ විෂයන් වලට ඉහළ සාමාර්ථ ලබා ගැනීමට උත්සාහ කරනවා. ගොඩක් අවස්ථාවල ඒ සාමාර්ථ බහුල සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සහිත සිසුවෙක් ඉදිරි අධ්‍යාපනික තරඟයට වඩාත් ශක්තිමත් පදනමක් ගොඩනගා ගන්නවා. කොහොම වුණත් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වෛද්‍ය පීඨයට ඍජුවම තෝරා ගැනීමේ සාධකයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක උසස් පෙළ සාර්ථකත්වයටත් ජීව විද්‍යා අංශයට පිවිසීමටත් පදනමක් ලෙස ක්‍රියා කරනවා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔබ ඉදිරියේදී සාමාන්‍ය පෙළ කරන්න ඉන්න කෙනෙක් නම් ඉතා උනන්දුවෙන් සූදානම් වෙලා ඉහළ සාමාර්ථ ලබාගෙන වෛද්‍යවරයෙක් වීමට යන මේ දිගු ගමනට ශක්තිමත් මූලික අඩිතාලමක් දාගන්න කියලා අපි මතක් කරනවා. හැබැයි ඔබ දැනටමත් සාමාන්‍ය පෙළ කරලා හිතපු තරම්ම හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න බැරි වෙලා ඉන්න කෙනෙක් නම් මෙයින් අධෛර්යයට පත් වෙන්න එපා. මොකද ඔබ තවමත් පරක්කු නැහැ. වෛද්‍යවරයෙකු වීම ඔබේ සිහිනය නම් ඔබට දැන් පුළුවන් සාමාන්‍ය පෙළදී උන අඩුපාඩුත් හදාගෙන ඉතා කැපවීමකින් උසස් පෙළ අවුරුදු 2 ඔබේ සිහිනය වෙනුවෙන් මහන්සි වෙන්න. සාමාන්‍ය පෙළ සමත් වුණාට පස්සේ වෛද්‍ය ගමනේ ඊළඟ අදියර වෙන්නේ අපොස උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශය තෝරා ගැනීම. මේ අංශය තුල ජීව විද්‍යාව, රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව යන ප්‍රධාන විෂයන් හැදෑරිය යුතුයි. ඉතින් මේ අවධිය මේ ගමනේ ඉතාම තීරණාත්මක අදියරක් වෙනවා. හැම සිසුවෙක්ම වගේ පාසල් ඉගැන්වීම් වලට අමතරව පෞද්ගලික අමතර පන්ති, විභාග පෙරහුරු වැඩසටහන්, පුනරීක්ෂණ පන්ති, ප්‍රායෝගික පරීක්ෂණ වැඩසටහන් ආදිය හරහා දැඩි තරඟකාරී සූදානමක් සිදු කරනවා. මීට අමතරව මෙහිදී වඩාත්ම වැදගත් දේ තමයි ස්වයං අධ්‍යයනය. එහෙමත් නැත්නම් self studies තුලින් තවදුරටත් විභාගය සඳහා සූදානම් වීම. වෛද්‍ය පීඨයට ඇතුළත් වීම සඳහා උසස් පෙළ ප්‍රතිඵල සහ ඉසෙට් ස්කෝර් එක ප්‍රධාන තීරණාත්මක සාධකයක් වෙනවා. සාමාන්‍යයෙන් වෛද්‍ය පීඨ ඉලක්ක කරන සිසුන් බොහෝ දෙනා ඒ 3ක හෝ ඒ 2.1ක් මට්ටමේ ප්‍රතිඵල ඉලක්ක කරනවා. වෛද්‍ය පීඨයට තෝරා ගැනීමේ කඩයිම් ඉසෙට් ලකුණු බොහෝ දිස්ත්‍රික්කවල ඉතා ඉහළ පරාසයක පවතිනවා. සමහර දිස්ත්‍රික්කවල වෛද්‍ය පීඨ සඳහා අවශ්‍ය ඉසෙට් ස්කෝර් එක 1.7ක් 1.9ක් අතර පවතිනවා. තරඟකාරී දිස්ත්‍රික්කවල එය 2කට ආසන්න හෝ ඊට වැඩි විය හැකියි. ඒ නිසා අවම ප්‍රතිඵලයක් ඉලක්ක කිරීම වෙනුවට හැකි උපරිම ප්‍රතිඵලයක් ඉලක්ක කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. අපොස උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණාට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් සිදු කරන විශ්වවිද්‍යාල ප්‍රවේශ ක්‍රියාවලිය ආරම්භ වෙනවා. මෙහිදී වෛද්‍ය පීඨ සඳහා තේරීම් සිදු කරනවා. සමහර සිසුන් උසස් පෙළ විභාගයට පළමු වර පෙනී සිටීමෙන්ම වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට සමත් වෙනවා. හැබැයි ගොඩක් සිසුන් දෙවන හෝ තුන්වන අවස්ථාවලදීත් මේ සඳහා අවස්ථාව හිමි කර ගන්නවා. මෙහිදී වෛද්‍ය පීඨ සඳහා තේරුණු සිසුන් MBBS උපාධි වැඩසටහන් සඳහා ඇතුළත් කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය ලබා දෙන ප්‍රධාන ආයතන විදිහට රාජ්‍ය වෛද්‍ය පීඨ 12ක් තියෙනවා. තිරේ දිස්සෙන ආකාරයට University of Colombo, University of Peradeniya, University of Kelaniya, University of Sri Jayawardhanapura, University of Ruhuna, University of Jaffna ඇතුළු තවත් වෛද්‍ය පීඨ පවතිනවා. මේ MBBS වැඩසටහන් සාමාන්‍යයෙන් වසර 5 සිට 6ක් දක්වා කාලයක් පවතින්න පුළුවන්. MBBS එහෙමත් නැත්නම් Bachelor of Medicine, Bachelor of Surgery.
මේ පාඨමාලාව තුළ සාමාන්‍යයෙන් අධ්‍යයන කාලය පුරා මූලික විෂයන් 14ත් 15ත් අතර සංඛ්‍යාවක් අධ්‍යයනය කෙරෙනවා. මෙම විෂයන් ප්‍රධාන වශයෙන් ප්‍රී ක්ලිනිකල්, පැරාක්ලිනිකල් සහ ක්ලිනිකල් කියලා අධ්‍යයන 3ක් යටතේ සංවිධානය කරලා තියෙනවා. තිරේ දිස්වන ආකාරයට ප්‍රී ක්ලිනිකල් ෆේස් එකේදී ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියන විෂයන් හැදෑරෙනවා. පැරාක්ලිනිකල් ෆේස් එකේදී පැතොලොජි, මයික්‍රෝබයෝලොජි, පැරසිටොලොජි, ෆාමකොලොජි, ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින් ඕ පබ්ලික් හෙල්ත් කියන විෂයන් හැදෑරෙනවා. ක්ලිනිකල් ෆේස් එකේදී මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස්, සයිකියාට්‍රි කියන විෂයන් හැදෑරෙනවා. අවසන් MBBS විභාගයේදී විශේෂයෙන් ප්‍රධාන සායනික විෂයන් 5 කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. වෛද්‍ය අධ්‍යාපනයේ මුල් අවධියේදී ඒ කියන්නේ පළමු අවුරුද්දේ හෝ පළමු අවුරුදු 1.5 තුල ශිෂ්‍යයන් ප්‍රධාන වශයෙන් ශරීර ව්‍යුහ විද්‍යාව, ජෛව රසායන විද්‍යාව සහ ක්‍රියාකාරී විද්‍යාව, එහෙමත් නැත්නම් ඇනටොමි, බයෝකෙමිස්ට්‍රි සහ ෆිසියොලොජි කියන මූලික වෛද්‍ය විද්‍යාත්මක විෂයන් හදාරනවා. මේ අධ්‍යයනයේ අරමුණ වෙන්නේ මිනිස් සිරුරේ ව්‍යුහය, විවිධ අවයව පද්ධතිවල ක්‍රියාකාරීත්වය සහ ශෛලීය මට්ටමින් සිදුවෙන ජෛව රසායනික ක්‍රියාවලින් පිළිබඳ මූලික හා ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම. මේ අධ්‍යයන කාලය තුල දේශන, පැවරුම්, කුඩා කණ්ඩායම් සාකච්ඡා, ඒ කියන්නේ small group discussions SGD කියලාත් හඳුන්වනවා, උපදේශන පන්ති, ඒ කියන්නේ tutorials, රසායනාගාර ප්‍රායෝගික ක්‍රියාකාරකම්, ඒ කියන්නේ laboratory practicals, මෘත දේහ විච්ඡේදනය, ඒ කියන්නේ dissections, ඒ වගේම සාමාන්‍ය ආකාරයේ ලිඛිත පරීක්ෂණ, වාචික පරීක්ෂණ, එහෙම නැත්නම් වයිවා, වෛද්‍ය සායනික කුසලතා ඇගයීම්, objective structured clinical examinations OSCE කියලාත් හඳුන්වනවා, සහ අඛණ්ඩ ඇගයීම්, ඒ කියන්නේ continuous assessments ඇතුළු විවිධ ඉගෙනුම් හා ඇගයීම් ක්‍රමවේදයන්ට සිසුන් මුහුණ දෙනවා. මින් පසුව ඊළඟ අධ්‍යයන වෙත යෑමට පෙර බැරියර් එක්සෑම් එකකින් සමත් විය යුතුයි. යම් හේකින් මේ අසමත් වුණොත් නැවත වරක් රිපීට් එක්සෑම් එකක් විදිහට සමත් විය යුතුයි. එසේත් නොමැති වුණොත් ඊළඟ කණ්ඩායම, ඒ කියන්නේ next batch එක සමග නැවත පෙනී ඉඳලා සමත් විය යුතුයි. මේ විදිහට සමත් වෙලා ඊළඟ අධ්‍යයනයට ගියාම ප්‍රධාන වශයෙන්ම පැතොලොජි, මයික්‍රෝබයෝලොජි, පැරසිටොලොජි, ෆාමකොලොජි, ෆොරෙන්සික් මෙඩිසින්, කමියුනිටි මෙඩිසින් ඕ පබ්ලික් හෙල්ත් අධ්‍යයනය කෙරෙනවා. පැතොලොජි වලදී විවිධ රෝග තත්ත්වයන් හේතුවෙන් මිනිස් සිරුරේ සාමාන්‍ය ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය කෙසේ වෙනස් වන්නේද කියලා ගැඹුරින් අධ්‍යයනය කරනවා. ෆාමකොලොජි වලදී එම රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ඖෂධ පිළිබඳව සවිස්තරාත්මක දැනුමක් ලබා දෙනවා. ඖෂධයක් ශරීරය තුළ ක්‍රියා කරන ආකාරය, එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය, රසායනික සංයුතිය, භාවිතයන්, මාත්‍රා, අතුරු ආබාධ සහ අනෙකුත් ඖෂධ සමග ඇති කරන අන්තර්ක්‍රියා ඇතුළු කරුණු මෙම විෂය යටතේ අධ්‍යයනය කෙරෙනවා. පැතොලොජි සහ ෆාමකොලොජි lectures, titles, small group discussions, lab sessions, continuous assessments සහ අවසානයේ එක් එක් විෂයන් සඳහා අවසාන විභාගයන් වලින් සමන්විත වෙනවා. මේවායින් සුදුසුකම් ලැබුවොත් විශිෂ්ටතා විභාගයක්, එහෙමත් නැත්නම් ඩිස්ටින්ක්ෂන් වයිවා පැවැත්වෙනවා. මේ හැම එකකින්ම සමත් වීම අත්‍යවශ්‍යයි. මේ කටයුතු වලට සමගාමීවම ඊළඟ අධ්‍යයන වන සායනික පුහුණුව, ඒ කියන්නේ ක්ලිනිකල් ෆේස් එක ආරම්භ වෙනවා. මේක ආරම්භ වෙන්නේ දෙවන වසරේ අවසානයේ හෝ තුන්වන වසරේ ආරම්භයේදී. මේ අවධියේදී ශිෂ්‍යයන් රෝහල් පරිසරයට ඇතුළත් වන අතර විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ patient examinations, ward rounds, clinical discussions, case presentations සහ hospital rotation වගේ ක්‍රියාකාරකම් තුලින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා. සායනික කටයුතු වලදී ශල්‍යාගාරයට යාම, ශල්‍ය කර්ම සඳහා සහාය වීම සහ තවත් ඉගෙනුම් ක්‍රියාපටිපාටියත් ඇතුළත් වෙනවා. මෙහිදී සර්ජරි, මෙඩිසින්, පීඩියාට්‍රික්ස්, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, සයිකියාට්‍රි, කමියුනිටි මෙඩිසින් සහ වෙනත් සායනික විෂයන් යටතේ රෝගීන් සමග වැඩ කිරීම ආරම්භ වෙනවා. මේ අධ්‍යයන වෛද්‍ය ශිෂ්‍යයෙකුගේ අධ්‍යාපනයේ ප්‍රධානතම ප්‍රායෝගික කොටස වෙනවා. කාඩියෝලොජි, නියුරොලොජි, ඕතෝපීඩික්ස් සහ ඩර්මටෝලොජි වැනි අනෙකුත් විශේෂිත සායනික අංශත් මෙම ප්‍රධාන විෂයන් යටතේ විශේෂයෙන් මෙඩිසින් සහ සර්ජරි විෂයන් සමග ඒකාබද්ධව අධ්‍යයනය කරනු ලබනවා. වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසර මහාචාර්ය වසර, ඒ කියන්නේ ප්‍රොෆෙසෝරියල් ඉයර් එක ලෙස හඳුන්වන දැඩි සායනික පුහුණු අධ්‍යයනයක්.
මෙම වසර තුල ප්‍රධාන විෂයන් 5 වන මෙඩිසින්, සර්ජරි, ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි, පීඩියාට්‍රික්ස් සහ සයිකියාට්‍රි කියන අංශවලට අදාළව සති 8 බැගින් යුත් පත්වීම් ලැබෙනවා. මෙම පුහුණුව සිදු වෙන්නේ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහල්වල ප්‍රොෆෙසෝරියල් වෝඩ්ස් ලෙස හඳුන්වන විශේෂිත වාට්ටුවල. මෙහිදී සිසුන් හවුස් ඔෆිසර්ස්ලා, ඒ කියන්නේ ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා සමග කටයුතු කරමින් ඔවුන්ගේ සායනික කාර්යයන් නිරීක්ෂණය කරනවා. මේක ෂැඩෝයින් කියලාත් හඳුන්වනවා. ඒ වගේම රෝගීන්ගේ කළමනාකරන ක්‍රියාවලියට සක්‍රියව සම්බන්ධ වෙමින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා. මෙහිදී සිසුන් හැකි තරම් වාට්ටුව තුළ රැඳී සිටිමින් සම්පූර්ණ සායනික පුහුණුවක් ලබා ගැනීම ප්‍රධාන අරමුණ වෙනවා. මීට අමතරව වයිවා OSCE රෝගීන් සඳහා හෝම් විසිට්ස් සහ අසයින්මන්ට්ස් වලින් සමන්විත වෙනවා. මෙහිදී සිසුන්ගේ දැනුම හා කුසලතා නිරන්තරයෙන් පරීක්ෂා කෙරෙනවා. අවසන් MBBS විභාගය ප්‍රධාන විෂයන් 5 සඳහා පවත්වනු ලබන ලිඛිත හා බහුවර්ණ ප්‍රශ්න සහිත විභාගවලින් සමන්විත වෙනවා. මෙම විභාගවලින් අනතුරුව එක් එක් විෂයන් සඳහා long cases, short cases සහ වයිවා පැවැත්වෙනවා. මේ සියල්ල සමත් විය යුතුයි. එහෙම නැත්නම් නැවත ඒ කියන්නේ repeat exam විදිහට විභාග කරලා මේ සියල්ල සමත් විය යුතුයි. MBBS උපාධිය සාර්ථකව නිම කළාට පස්සේ සීමාවාසික වෛද්‍ය නිලධාරීන්, ඒ කියන්නේ ඉන්ටර්න් මෙඩිකල් ඔෆිසර්ස්ලා විදිහට සේවය කිරීම සඳහා ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් අර්ධ ලියාපදිංචියක් ලබා දෙනවා. මේක සිද්ධ වෙන්නේ දිවයිනේ කුසලතා අනුපිළිවෙලට අනුව, ඒ කියන්නේ අයිලන්ඩ් මෙරිට් ඕඩර් එකට අනුව. මේ වෛද්‍ය අභ්‍යාසලාභීන් විවිධ රෝහල් වලට යොමු කරන්නේ මේ ඕඩර් එක අනුවයි. අයිලන්ඩ් මෙරිට් ඕඩර් හෙවත් ජාතික කුසලතා අනුපිළිවෙල කියන්නේ වෛද්‍ය උපාධිධාරීන්ගේ නිල ශ්‍රේණිගත කිරීමක්. මෙම ලයිස්තුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් සකස් කරලා සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරනවා. එය අභ්‍යාසලාභී වෛද්‍ය නිලධාරීන්ගේ එහෙමත් නැත්නම් ඉන්ටර්න් ඩොක්ටර්ස්ලා රෝහල් සහ පත්වීම් තීරීමේ ප්‍රමුඛතාවය තීරණය කිරීමේදී අනිවාර්යෙන් භාවිතා වෙනවා. සෑම අභ්‍යාසලාභියෙක්ම මාස 6ක් මෙඩිසින් හෝ පීඩියාට්‍රික්ස් අංශයකත් තවත් මාස 6ක් සර්ජිකල් හෝ ඔබ්ස්ටෙට්‍රික්ස් ඇන්ඩ් ගයිනකොලොජි අංශයකත් සේවය කළ යුතුයි. ඒ කියන්නේ පුරා අවුරුද්දක් මේ අංශ දෙකේ ඔවුන් අභ්‍යාස කාලය සම්පූර්ණ කළ යුතුයි. මෙහිදී ඔවුන් ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මඟ පෙන්වීම හා අධීක්ෂණය යටතේ සේවය කරමින් ප්‍රායෝගික අත්දැකීම් ලබා ගන්නවා. අභ්‍යාස කාලය තුළ, ඒ කියන්නේ ඉන්ටර්න්ෂිප් එකේදී වෛද්‍ය අභ්‍යාසලාභීන්ට දීමනාවක් ගෙවනු ලබනවා. නිල රාජකාරී වේලාවන් පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වුණත් මෙම කාලය තුල පැය 24 පුරාම සහ වසරේ දින 365 පුරාම කැඳවීමකදී සේවයට වාර්තා කිරීමට සූදානමින් සිටීම අපේක්ෂා කෙරෙනවා. වාට්ටුවක රෝගියෙකු මුලින්ම සම්බන්ධ වන වෛද්‍යවරයා වන්නේ සාමාන්‍යයෙන් මේ අභ්‍යාසලාභී වෛද්‍යවරයා. එබැවින් රෝගියාගේ මූලික ඇගයීම්, වෛද්‍ය ඉතිහාසය සහ තොරතුරු වාර්තා කිරීම, අවශ්‍ය සායනික ක්‍රියාපටිපාටි සිදු කිරීම, රෝගීන් සමග විවිධ ඒකක වෙත යාම, රෝහලෙන් පිටවීමේ කටයුතු සම්පාදනය කිරීම සහ රෝගීන්ගේ තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කිරීම ඇතුළු වගකීම් රැසක් ඉටු කිරීමට සිද්ධ වෙනවා. අනිවාර්ය මාස 6ක අභ්‍යාස කාල දෙකම සාර්ථකව සම්පූර්ණ කළ බවට අදාළ විශේෂඥ වෛද්‍යවරුන් විසින් තහවුරු කිරීමෙන් පස්සේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් සම්පූර්ණ වෛද්‍ය ලියාපදිංචිය ලබා දෙනු ලබනවා. මෙම ලියාපදිංචිය ලැබීමෙන් පසුව පමණක් පූර්ණ වෛද්‍යවරයෙකු වශයෙන් සේවය කළ හැකි. එතැන් සිට ස්වාධීන වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ වෙනවා. සම්පූර්ණ වෛද්‍ය ලියාපදිංචිය ලබා ගත්තට පස්සේ අවම වශයෙන් වසරක කාලයක්වත් වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ යුතුයි. ඒ කියන්නේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් විදිහට. මේ අධීරයේදී ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහල්වල සේවය කිරීමට සිදු වෙනවා. ඒ අනුව ග්‍රාමීය රෝහල්, දිස්ත්‍රික් රෝහල්, ශික්ෂණ රෝහල් හෝ විශේෂිත ඒකක වගේ විවිධ ස්ථානවලට පත්වීම් ලැබිය හැකියි. මේ අවධියේදී කෙතරම් අතිකාල සේවාවන් ඉටු කළත් දිනකට උපරිම අතිකාල පැය 6ක් සඳහා පමණක් ගෙවීම් සිදු කරනවා. පැය 6 ඉක්මවා සිදු කරන අතිකාල සේවාවන් සඳහා සාමාන්‍යයෙන් ගෙවීම් කරන්නේ නැහැ. වෛද්‍යවරයෙකු ලෙස සේවය ආරම්භ කිරීමෙන් පස්සෙත් ඉගෙනීම නවතින්නේ නැහැ. ගොඩක් වෛද්‍යවරු පසුව විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා යොමු වෙනවා. විශේෂිත ක්ෂේත්‍රවලට ඇතුළු වීමට තවත් තරඟකාරී පුහුණුවක් සහ වැඩිදුර අධ්‍යාපනයක් අවශ්‍ය වෙනවා.
තමන් කැමති විශේෂඥ ක්ෂේත්‍රය සඳහා පශ්චාත් උපාධි ප්‍රවේශ විභාග සඳහා පෙනී සිටිය හැකි. මේ විභාග සමත් වුණාට පස්සේ පශ්චාත් උපාධි පුහුණු වැඩසටහනකට ඇතුළත් වීමට අවස්ථාව ලැබෙනවා. මේ පුහුණු කාලය තෝරාගත් විශේෂත්වය අනුව සාමාන්‍යයෙන් වසර 3ක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා. පුහුණු කාලය තුල වෛද්‍ය සේවයේ නිරත වෙමින් හදිසි රාජකාරී ඉටු කරමින් දේශන හා අධ්‍යයන වැඩසටහන් වලට සහභාගී විය යුතුයි. මෙහිදී අතරමැදි ඇගයීම් විභාග සහ වාචික පරීක්ෂණ වලටත් මුහුණ දීමට සිදු වෙනවා. පුහුණු කාලයේ අවසානයේ ලිඛිත හා වාචික අංශයන්ගෙන් සමන්විත වන අවසන් විභාගයක් පැවැත්වෙනවා. එහි ඇගයීම් සඳහා ජාත්‍යන්තර පරීක්ෂකවරුන්ද සහභාගී වෙනවා. මේ විභාගය සාර්ථකව සමත් වුණාට පස්සේ පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කළ බවට පිළිගනු ලබනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් වසර 2ක් හෝ ඊට වැඩි කාලයක් ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්වරයෙකු ලෙස පුහුණුව ලැබිය යුතුයි. එම කාලයෙන් පසුව විදේශීය පුහුණුවක් ලබා ගැනීමත් අනිවාර්ය වෙනවා. එයද සාමාන්‍යයෙන් වසර 2ක් හෝ ඊට වැඩි කාලයක් පවතිනවා. මේ සියලු පුහුණු අවශ්‍යතා සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පස්සේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මණ්ඩල සහතිකයක් එහෙම නැත්නම් බෝඩ් සර්ටිෆිකේෂන් එකක් ලබා ගත හැකියි. මේ විදිහට කන්සල්ටන්ට් ડોක්ටර් කෙනෙක් වෙන්න සාමාන්‍යයෙන් MBBS ගමනට අමතරව තවත් වසර ගණනාවක් ගත විය හැකියි. ඒ නිසා මේ සම්පූර්ණ ගමනට බොහෝ විට වසර 10කට වැඩි කාලයක් ගත විය හැකියි. රජයේ විශ්වවිද්‍යාල මාර්ගයට අමතරව පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය හරහා වෛද්‍යවරයෙකු වීම පිළිබඳවත් බොහෝ දෙනා විමසනවා. ශ්‍රී ලංකාවේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපන ආයතන හරහා වෛද්‍ය උපාධියක් ලබා ගැනීමේ හැකියාවක් පැවතුනත් මෙහිදී වඩාත්ම වැදගත් කරුණ වෙන්නේ අදාළ උපාධියේ පිළිගැනීම. ඒ නිසා කිසියම් පෞද්ගලික ආයතනයකින් MBBS හෝ ඊට සමාන වෛද්‍ය උපාධියක් හැදෑරීමට පෙර එම උපාධිය අනාගත වෘත්තීය ලියාපදිංචිය සඳහා පිළිගැනෙනවාද, සායනික පුහුණු ප්‍රමිතියෙන් සපුරනවාද සහ වෘත්තීය ලියාපදිංචිය ලබා ගැනීමට සුදුසුකම් සලසනවාද යන්න ඉතා සැලකිලිමත්ව සොයා බැලිය යුතුයි. පිළිගැනීමක් නොමැති උපාධියක් ලබා ගැනීමෙන් පසුව වෛද්‍ය වෘත්තියේ නිරත වීමේදී ගැටලු රැසකට මුහුණ දීමට සිදුවිය හැකියි. ඒ වගේම ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් විදේශීය වෛද්‍ය උපාධි සඳහාද යොමු වෙනවා. ඉන්දියාව, බංගලාදේශය, චීනය, රුසියාව සහ නැගෙනහිර යුරෝපීය රටවල් ඇතුළු රටවල් රැසකින් MBBS උපාධිය හැදෑරීම සාමාන්‍ය දෙයක්. කෙසේ වෙතත් විදේශීයකින් වෛද්‍ය උපාධියක් ලබා ගැනීම පමණක් ශ්‍රී ලංකාවේ වෛද්‍ය වෘත්තිය නිරත වීමට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. විදේශීය වෛද්‍ය උපාධිධාරියෙකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නියම කර ඇති නීති හා රෙගුලාසි දැඩිව අනුගමනය කිරීමක් අවශ්‍ය වෙනවා. ප්‍රථමයෙන්ම එම උපාධියේ පිළිගැනීම තහවුරු කරගත යුතුයි. ඉන් පසුව අදාළ ලියාපදිංචි විභාග, තාවකාලික ලියාපදිංචිය සහ අභ්‍යාස පුහුණුව සහ ස්ථිර ලියාපදිංචිය වැනි අදියර සම්පූර්ණ කළ යුතුයි. වෛද්‍යවරයෙකුගේ දෛනික රාජකාරී රෝගීන් පරීක්ෂා කිරීමෙන් පමණක් සීමා වෙන්නේ නැහැ. සාමාන්‍ය වෛද්‍ය නිලධාරියෙකුගේ වගකීම් අතර රෝගීන් පරීක්ෂා කිරීම, රෝග විනිශ්චය කිරීම, ප්‍රතිකාර සැලසුම් කිරීම, ඖෂධ නියම කිරීම, වාට්ටු වට සංචාරවල නිරත වීම, රෝහල් ගත කිරීම සහ පිට කිරීම සම්බන්ධ කටයුතු, වෛද්‍ය ලේඛන සකස් කිරීම, හදිසි අවස්ථා කළමනාකරණය, කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සමග කටයුතු කිරීම, හෙද කාර්ය මණ්ඩලය සහ බහුවිධ වෘත්තීය කණ්ඩායම් සමග සම්බන්ධීකරණය කිරීම සහ රෝගීන් හා ඔවුන්ගේ පවුල් සමග sannivedanaya කිරීමද ඇතුළත් වෙනවා. වැඩ කරන වේලාවන් පිළිබඳව සලකා බැලීමේදී වෛද්‍ය වෘත්තිය සාමාන්‍යයෙන් උදෑසන 8 සිට සවස 5 දක්වා පවතින කාර්යාල රැකියාවක් නෙමෙයි. සාමාන්‍ය රාජකාරී වේලාවන් බොහෝ විට උදෑසන 8 සිට හවස 4 හෝ 5 දක්වා පැවතුනත් ඊට අමතරව රාත්‍රී රාජකාරී, හදිසි කැඳවීම් රාජකාරී, සතියන්ත සේවා, රජයේ නිවාඩු දින රාජකාරී සහ හදිසි සේවා රාජකාරී ඉටු කිරීමටද සිදු වෙනවා. ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරයෙකුට පැය 24කට අධික අඛණ්ඩ සේවා කාලයක නිරත වීමටද සිදුවිය හැකියි. කෙසේ වෙතත් මෙම වැඩ ප්‍රමාණය රෝහලේ ස්වභාවය සහ සේවය කරන ඒකකයේ අනුව සැලකිය යුතු ලෙස වෙනස් විය හැකියි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජීවන රටාව සහ වැඩ ප්‍රමාණය තෝරාගත් විශේෂත්වය අනුව විශාල වශයෙන් වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ට හදිසි කැඳවීම්, දිගු ශල්‍ය කර්ම සහ රාත්‍රී රාජකාරී වැඩි වශයෙන් පැවතිය හැකියි. විකිරණ විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා රටාව සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකියි. මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ රෝගී කළමනාකරණ ක්‍රමවේද වෙනස් ස්වභාවයක් ගන්නවා. ඒ නිසා වෛද්‍යවරයෙකුගේ ජීවන රටාව යන සංකල්පය විශේෂත්වය අනුව විශාල වශයෙන් වෙනස් විය හැකියි.
සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තියේ ප්‍රගතිය වෛද්‍ය නිලධාරී, ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී, පශ්චාත් උපාධි පුහුණුව, රෙජිස්ට්‍රාර්, ජ්‍යෙෂ්ඨ රෙජිස්ට්‍රාර්, විශේෂඥ වෛද්‍ය කියන ගමන් මාර්ගය තුල පෙන්වුම් කළ හැකියි. වෛද්‍යවරයෙකුගේ ආදායම පිළිබඳ කතා කරද්දී බොහෝ දෙනාගේ අවධානය යොමු වෙන්නේ මූලික වැටුප වෙතයි. හැබැයි රජයේ වෛද්‍යවරයෙකුගේ ආදායම මූලික වැටුපට පමණක් සීමා වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආදායම මූලික වැටුප, වෘත්තීය දීමනා, අතිකාල දීමනා, නිවාඩු දින දීමනා සහ වෙනත් රජයේ දීමනා ඇතුළු අංග රැසකින් සමන්විත වෙනවා. ඒ නිසා සැබෑ ආදායම මූලික වැටුපට වඩා වෙනස් වෙනවා. ඒ වගේම කනිෂ්ඨ වෛද්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරුන් අතර ආදායමේ සැලකිය යුතු වෙනසක් තියෙනවා. පෞද්ගලික චැනලින් සේවා අවස්ථා කරා යොමු වෙන්න පුළුවන් MBBS උපාධිය, අභ්‍යාස පුහුණුව, වෘත්තීය ලියාපදිංචිය සහ අවශ්‍ය අත්දැකීම් ලබා ගැනීමෙන් පසුවයි. පෞද්ගලික රෝහල්, චැනලින් මධ්‍යස්ථාන, පෞද්ගලික සායන, ආයතනික වෛද්‍ය සේවා, ටෙලිමෙඩිසින් සේවා, වෘත්තීය සෞඛ්‍ය සේවා සහ අධ්‍යයන කටයුතු වැනි විවිධ ක්ෂේත්‍රවල අවස්ථාවන් පවතිනවා. බොහෝ වෛද්‍යවරුන්ගේ සේවා රටාව රජයේ රෝහල් රාජකාරී, සවස පෞද්ගලික සේවා සහ සතියන්ත පෞද්ගලික සේවා ඒකාබද්ධ වූ මිශ්‍ර ආකාරයකින් පවතිනවා. සමස්තයක් විදිහට ගත්තම වෛද්‍ය වෘත්තිය දිගු සේවා කාලයන්, විශාල වගකීම්, ජීවිත කාලය පුරා අඛණ්ඩ ඉගෙනීම්, විභාග සහ පුහුණු අවශ්‍යතා මෙන්ම වෙහෙසකර කාල පරිච්ඡේද ඇතුළත් වෘත්තියක්. කොහොම වුණත් රැකියා ස්ථාවරත්වය, සමාජ ගෞරවය, මිනිසුන්ට උපකාර කිරීමේ හැකියාව, වෘත්තීය වර්ධනය සහ විවිධ වෘත්තීය මාර්ගයන් කරා යොමු වීමේ අවස්ථා නිසා බොහෝ දෙනා සඳහා මේ වෘත්තිය සාර්ථක සහ තෘප්තිමත් වෘත්තියක් බවට පත් වෙනවා. වෛද්‍යවරයෙකු වීම කියන්නේ රැකියාවක් තෝරා ගැනීම පමණක්ම නොවේ. මිනිස් ජීවිත සමග බැඳුණු වගකීමක් බාර ගැනීමක්. එය දැනුම, කැපවීම, විනය සහ මානවීය ගුණාංග එකට එකතු වුණ දීර්ඝ ගමනක ප්‍රතිඵලයක්. ඔබත් මේ ගමන තෝරා ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය දැනුම, විනය සහ අධිෂ්ඨානය ගොඩනගා ගනිමින් ඔබේ ඉලක්කය කරා විශ්වාසයෙන් ගමන් කරන්න. ඔබගේ අනාගත වෛද්‍ය ගමනට එක්ස්විෂන් අපෙන් උණුසුම් සුබ පැතුම්. මෙවැනි වීඩියෝ අපි නිර්මාණය කරන්නේ විශ්වාසදායක මූලාශ්‍ර, අදාළ ක්ෂේත්‍රවල ප්‍රායෝගික අත්දැකීම් ඇති පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු, දැනුම සහ තහවුරු කරන ලද කරුණු මත පදනම්ව ඉතා සැලකිල්ලෙන් සිදු කරන ගැඹුරු අධ්‍යයනයකින් පසුවයි. ඔබට මෙවැනි තවත් අර්ථවත් වීඩියෝස් නැරඹීමට අවශ්‍ය නම් එක්ස්විෂන් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ අපිත් එක්ක බෙදා ගන්න.